ලංකාවේ ගොඩක්ම රයා 2020 DRZ 400 SM Europe Edition white color bike එකක්. ඒ වගේම කියන්න ඕනි මේ bike එක genuine registered bike එකක්. ඉතින් මේ bike එක ලංකාවේ පාරවල් වලට කියාපු bike එකක්. මේ bike එක ඉතින් පාරේද off road ද කියලා නෑ. මොකේ පැද්දත් ස්මූත්ලස්ලි පදින්න පුළුවන්. ඉතින් අපි දැන් මේ bike එකේ specs වලට යන්න කලින් අපි මේ bike එකේ after market parts මොනවද තියෙන්නේ කියලා බලමු. ඉතින් මේ bike එක අපිට main after market part එකක් විදිහට මෙන්න මේ Yoshimura RS4 double exhaust system එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ double exhaust system එක ලංකාවේ මුදල් ලක්ෂ 4කට වඩා වටිනවා. දැන් ඔයා ඔහොම මේ double exhaust system එකේ exhaust sound එක අහලා බලන්නකෝ. ඉතින් මේ බයික් එකේ කාබන් ෆයිබර් පාර්ට්ස් විතර ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ එන්ජින් අන්ඩර්කවර් එකක් තියෙනවා Z Carbon brand එකේ. ඒත් එක්කම තව අපිට ලංකාවේ ගොඩක්ම රයා Ken Pro කියන brand එකෙන් carry එකක් වගේම Striker Seats කියන brand එකෙන් after market seat එකකුත් බලා ගන්න පුළුවන්. දැන් අපි කොහොම මේ බයික් එකේ engine specs වලට આવත් මේ බයික් එකේ engine එක එන්නේ 398cc liquid cooled single cylinder 4 stroke engine එකක්. තව අපිට මේ බයික් එකේ 5 speed gearbox එකක් එක්කම මේ බයික් එකේ horsepower count එක 39ක් විදිහට. ඒ වගේම අපිට මේ බයික් එකේ upside down fully adjustable fork system එකක් එක්කම මේ බයික් එකේ seat height එක lowest settings වලදී ගත්තොත් ground level එකේ ඉඳලා සෙන්ටිමීටර් 90ක වගේ උසකින් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ බයික් එක සාමාන්‍ය උසක් තියෙන කෙනෙක් තුනත් පදින්න පුළුවන්. තව අපිට මේ බයික් එකේ front and rear දෙකේම brakes එන්න single disc brake system එකක්. ඒ වගේම තමයි මේ බයික් එකේ front and rear tire conditions දෙකම සාමාන්‍ය 90ක වගේ condition එකක තියෙනවා. ඒ වගේම මේ බයික් එක Europe බයික් එකක් නිසා අපිට මේ බයික් එකේ snow කියලා mod එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ mod එකෙන් වෙන්නේ මේ බයික් එක fully off වෙලා තිබ්බතර snow කියන environment එකට ගැලපෙන්න මෙන්න මේ විදිහට අපිට mod එක දාගත්තායින් පස්සේ මේ බයික් එකේ ඔක්කොම parking lights on වෙනවා. හැබැයි බයික් එක off. ඉතින් ඒකට තමයි අපි මේකේ snow mod එක කියලා කියන්නේ. ඉතින් අපි දැන් ඔහොම මේ බයික් එකේ mileage එකට ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ බයික් එකේ mileage එක කිලෝමීටර් 13064ක් විදිහට තියෙනවා. ඒ වගේම මේ බයික් එක ලංකාවට එද්දිත් මේ බයික් එකේ mileage එක තිබිලා තියෙන්නේ කිලෝමීටර් 5000 ගානට අඩුවේ. ඉතින් ඔයාලට මේ බයික් එක ගැන තව වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් මම ඕනක details හැම දෙයක්ම වීඩියෝ description එකේ දාලා තියෙනවා. ගිහිල්ලා අනිවාර්යෙන්ම check කරලා බලන්න. ඉතින් දැන් අපි මේ ලක්ෂ 4ක විතර double exhaust system දෙකකුත් තියෙන මෙන්න මේ DRZ 400 SM 2020 බයික් එකේ test ride එකක් දාලා බලමු.